Hi guys, good morning. ජැෆ්නා ට්‍රිප් එකේ අද දෙවැනි දවස නොවැම්බර් 26 වෙනිදා අපි කලින් ප්ලෑන් කරන් හිටියේ උදේම ඩෙල්ෆ් යන්න. නමුත් මෙහි දැනට පවතින කාලගුණ තත්ත්වය මත ඩෙල්ෆ් වලට බෝට් යන්නේ නැහැ කියලා අපිට ආරංචි වුණා. ඒ නිසා අපි නාගදීපේ කයිට් ස්තූපත් වලට යන්න තීරණය කරා. ඇත්තටම අපි අද මේ ගමන යන්න හිටියේ වෑන් එකක. මොකද මෙහි ගොඩක් අවසර නිසා මේ තියෙන කාලගුණ තත්ත්වයත් එක්ක අපිට බයික් වල යන්න පුළුවන් නිසා අපි බයික් 3ක් රෙන්ට් කරා. එක බයික් එකකට පැය 24කට රුපියල් 3000ක් තමයි වෙන්නේ. දැන් වෙලාව උදේ 7ට විතර ඇති. අපි මේ විදිහට ඉතින් බයික් වල යනකොට ඇත්තටම අපිට හිතුනේ අපේ තෝරා ගැනීම හොඳටම හොඳයි කියලා. මොකද බයික් වල එනකොට තමයි අපිට තේරුනේ මේ ගමනේ එන්න හොඳම වාහනේ තමයි බයික් එක කියලා. මොකද මේක මාර්ම අත්දැකීමක්. හරිම ලස්සනයි පරිසරය. දෙපැත්තම මුහුද තියෙන්නේ, හුළඟ එනවා. ඒ වගේම මුහුද ටිකක් පොඩක් සැරයි මේ දවස්වල. මේ දවස්වල මෙහෙට වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. කොයි වෙලාවෙ වහීද දන්නේත් නැහැ. අපිට තෙමෙන්නත් වෙයි සමහරක් විට. බලමු මොකද වෙන්නේ කියලා. වගේ ආසාවක් නැහැ අපිට කොහෙවත් දෙපැත්තම පොඩ මම ටයිම් එකක් හොඳයි ඈ වෙලාවක් තියෙනවා ඕ ඒ කියන්නේ මේ ආවුවත් නැහැ ලොකුවට මේ මිනිස්සු බහලා ඉන්නේ අර ඒ ඕමයිනේ කොහොම බහලා ඉන්නවද මම සිංහලේ ඇත්තටම මේ දැනෙන හැඟීම වචන වලින් කියන්න මට නම් තේරෙන්නේ නැහැ. ඔයාලත් යාපනයේ යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ අත්දැකීම ගන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. ඇස් දෙකට මනසට පුදුම සනීපයක් දැනෙන්නේ. සීතල හුළං එක්ක හරිම සුන්දර අත්දැකීමක්. දැක්ක දෙලීනගේ සතුට එයාත් හරිම ආසයි ඇවිදින්න යන්න. ඒ නිසා එයා ඇත්තටම කරදර කරේ නෑ බයික් එකේ හරි පරිස්සමට අපිත් එක්ක ගියා. චූටි බබාලා කොහොමත් කැමති යාලා ඉන්න පරිසරය වෙනස් වෙනවා නම් අලුත් දේවල් දකින්න, අලුත් අත්දැකීම් ලබන්න තියෙනවා නම්. ඉතින් එලීනාත් ඒ වගේම තමයි. ඇවිදින්න යන්න හරිම ආසයි. උදේම නැගිට නිසා එලී බබා මේ යන අතරමඟ චුට්ටක් නිදාගත්තා. අම්මෝ ඒක ලේකින් ගියා. ඉතින් දෙපැත්ත බයයි දැඩියක් නැහැ. ඔව්. ඉමක් කොනක් නොපෙනෙන පාරවල් දිගේ අපි මේ යන්නේ දූපතකින් තවත් දූපතකට. හරිම ලස්සන ගමනක්. ඔයාලත් යාපනය යනවා නම් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම ගන්න. බයික් වලින් මේ ගමන යන්න හරිම සුන්දර අත්දැකීමක්. මම ගියපු හොඳම ට්‍රිප් එකක් තමයි මේ යාපනයේ ට්‍රිප් එක. දුවල ඇවිත් ඔන්න අපි නාගදීප යන බෝට්ටුවට නැග්ගා. බෝට්ටුවේ අට කොටසට තමයි අපේ ටික දෙනෙක් නැග්ගේ. මට බබා හිටපු නිසා උඩේකට නගින්න අවස්ථාව හම්බ වුණා. ඉතින් බබත් එක්ක අපි කට්ටිය මේක තමයි ආවේ. අපි 8:10 විතර වෙනකොට බෝට් එක නැග්ග. දැන් 8:00 විතර වෙලා නාගදීපෙට ඇවිල්ලා බහිනකොට හරිම සීතලයි මේ වෙලාවේ මාරම උලඟක් තියෙන්නේ. දැන් ඉතින් අපි නාගදීපේ වැඳ පුදා ගන්නයි යන්නේ. තාම අපි උදේට කාලා නැහැ. බලමු බඩගින්නකුත් තියෙනවා. නාගදීපේ වැඳලා ඊට පස්සේ අපිට මෙතනින් කන්න පුළුවන් වුණොත් අපි කනවා. කාලා යන්න ලෑස්ති වෙමු ඊළඟ තැනට.
දැන් උදේ 9:45 විතර වෙලා අපි දැන් ආයෙත් යන්න තමයි හදන්නේ. නාගදීපයෙන් අපි රසම රස එළවලු රොටි කාලා නෙස්කැෆේ බිව්වා. අපිට තව පැයක් විතර ගමනක් පැයකමාරක් විතර ගමනක් යන්න තියෙනවා. ඉතින් අපි දැන් ආයෙ යන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ මේ කෝවිලේ ලස්සන. හරිම ලස්සන කෝවිලක්. මුහුද ටිකක් සැරයි. ඒ නිසා බෝට්ටු යන්නේක නතර කරලා තියෙන්නේ. දැන් මේ ඉන්න පිරිස විතරයි මං හිතන්නේ බෝට්ටු යන්නේ. අපිට එහෙම ආරංචි වුණා. අපි ඉතින් දුවල ගිහලා බෝට් එකට නැගගත්තා. කොහොම හරි අපි නාගදීපේ වැඳ පුදාගත්තා. අපි ගිහින් ආවට පස්සේ බෝට්ටු ගිහිලා තිබ්බේ නැහැ නාගදීපෙට. මොකද එච්චරටම මුහුද සැරයි. වැස්සත් එක්ක මෙහෙට වැස්සේ නැති වුණාට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වෙලාවේ හොඳටම වහිනවා. මෙන්න මේ විදියට මග නතර කරලා අපි ඉතින් ටිකක් වෙලා හිටියා මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඒත් එක්කම අපේ මතකයන් එකතු කරගන්න ඕනි හින්දා අපි ෆොටෝස් ටිකක් ගහගත්තා. අපි දැන් මේ යන්නේ ඩෙන්සිල් කොබ්බෑ කඩුවේ ස්මාරකය බලන්න. මේ යන අතරමඟ අපිට හිතුණා මැප් එකේ අපි ඉන්න තැන බලන්න. ඉතින් අපි Google Map on කරලා එවලම බැලුවා. මේ නිල් පාටින් පේන්නේ අපි දැන් ඉන්න තැන. ඩෙන්සිල් කොබ්බෑ කඩුවේ ස්මාරකය බලලා අපි නැවතත් එන්න පිටත් වුණා. අපිට පැයක විතර ගමනක් තියෙනවා යන්න. ඒ වගේම අද දවසේ තව තැන් කීපයක් තියෙනවා අපිට බලන්න යන්න. දැන් නම් හොඳටම බඩගිනි. අපි නිසා දැන් කන්න යමු ඉක්මනට. අපිට හම්බුණා මාතර ඇඹුල බත් කඩේ. අපි දවල් කෑම ගත්තේ මේ කඩෙන්. ඇත්තටම කෑම හොඳට රසට තිබ්බා. ඉතින් අපි බඩ පිරෙන්න කෑවා. කාලා බීලා අපි ඊට පස්සේ යන ලෑස්ති වුණේ කදුරුගොඩ රජමහා විහාරය බලන්න. සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන විට ඒහා පැමිණි රහතන් වහන්සේලා 69කගේ ධාතුන් වහන්සේලා නිදන් කර සාදන ලද ස්මාරක තමයි මේ ඔයාලට පේන්නේ. දාගැබ් විදිහට තියෙන්නේ මේ ස්මාරක. දානය සඳහා පිළිගැන්වූ හතු ව්‍යංජනයක් විශ්වවීමෙන් තමයි මෙම රහතන් වහන්සේලා අපවත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි ගියේ කීරිමලේ පොකුණ බලන්න. මෙම පොකුණෙන් ස්නානය කරාම ලෙඩ රෝග සුව වෙනවා කියලා, ඒ වගේම චර්ම රෝග සුව වෙනවා කියලා හින්දුන්ගේ විශ්වාසයක් පවතිනවා. කීරිමලේ පොකුණ බලලා අපි ඊළඟට යන්න ලෑස්ති වුණේ සක්කොට්ටායි බලන්න. ඔන්න දැන් අපි දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. බයික් එකේ සෑහෙන දුරක් ආවා. ඒ ඇවිල්ලා දැන් මේ බලන්නේ අපි උදේ කොතනද හිටියේ, දැන් අපි කොතනද ඉන්නේ, අපි මොනවද පහු කරගෙන ආවේ කියලා තමයි මේ බලන්නේ කට්ටියත් එක්කම. ඒක හරි අමුතු අත්දැකීමක්. මෙයාලා මේ හොයන්නේ නාගදීපේ කොතනද තියෙන්නේ කියලා. මගේ තිබෙන ආශාවක් තමයි මේ ටෙස්ට් උනේ ලංකාවේ කෙළවරටම යන්න. ඉතින් මට හරි සතුටුයි. ඉතින් අපි ඇත්තටම ඊට පස්සේ ආයෙත් පිටත් වුණා එන්න. දැන් ටිකක් හවස් වෙලා අපි අපේ නවාතැනට එන්න ලෑස්ති වුණා.
නවාතැනට ගිහිල්ලා ටිකක් රෙස්ට් කරන්න ඕනේ. මොකද අද දවසේම අපි ඇවිද්ද නිසා අපිට ටිකක් මහන්සි. ඉතින් කෑම ඕඩර් කරනවා මාතර ඇඹුල කඩෙන්. ඉතින් ඕඩර් කරලා ගෙන්න ගන්නවා. එහෙම තමයි. ඔය බලමු හෙට දවසේ මොනවද වෙන්නේ කියලා. අද නොවැම්බර් 27 අද උදේ වීඩියෝ එකක් මට කරන්න බැරි වුණා. උදේ කෑම එකත් අපි ඕඩර් කරගත්තා රූම්ස් වලටම. උදේ අපිට ආරංචි වුණා ට්‍රේන්ස් වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් උදේ පොඩ්ඩක් අපි කලබලෙන් හිටියා. අද අපිට ගෙදර යන්න පුළුවන් වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ තාම. මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ලොකු වර්ෂාපතනයක් ඇදහැළෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා ලොකු ව්‍යසන තත්ත්වයක තමයි රට පවතින්නේ. ඉතින් ට්‍රේන්ස් වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා අපි දැන් කොළඹට කෝල් කරාම කිව්වා අපේ ට්‍රේන් එක තියෙනවා කියලා. බලමු 2:00ට තමයි ට්‍රේන් එක තියෙන්නේ. අපි කට්ටියම දැන් ලෑස්ති වෙලා ඉන්නේ යන්න. මේ අතරතුර මම ඔයාලට පෙන්නුවේ අපි හිටපු හොටෙල් එක. අපි දැන් යන්න හදන්නේ. කට්ටියම ලෑස්ති වෙනවා දැන් පිටත් වෙන්න. දැන් වෙලාව 1:10යි. අපි යන්න හදන්නේ. ගෙදර. අපි මේ හිටපු දවස් දෙකේම වැස්සේ නැහැ. නමුත් අද පොඩි පොතයක් තියෙනවා උදේම. අපි ස්ටේෂන් එකට ආවා. නමුත් ට්‍රේන් එක පැය කාලක් පරක්කු වෙනවා කියලා අනවුන්ස් කරා. ට්‍රේන් එක එනකන් එයාලා ගණන් හදනවා. ට්‍රේන් එක නම් එනවා. ඇත්තටම ට්‍රේන් එක දැක්කහම පුදුම සැනසීමක් දැනෙන හිතට. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. අපි මේ වෙනකොටත් දවල්ට කාලා නැහැ. ඒ නිසා අපි දවල් කෑමත් අරගෙන ට්‍රේන් එකට නැග්ගා. ට්‍රේන් එකේ අපි මෙන්න මේ විදිහට වාඩි වෙලා දවල් කෑම කෑවා. දැන් රෑ 11:00යි. මෙතන ට්‍රේන් එක නතර කරලා දැන් පැයක් විතර වෙනවා. අපි ඉතින් ටික දෙනෙක් නම් ඉදී. මම නම් බය ඉන්නේ අපි කීයට ගෙදර යන්න ලැබෙයිද කියලා. එළිය හොඳටම උලඟ. සෑහෙන්න වහිනවා. බලමු මොකද වෙන්නේ කියලා. hina වෙ හිටියට ටිකක් බයෙන් තමයි ඉන්නේ. මොකද අපි කට්ටියම ඉස්සරහට යනකොට මොන වගේ අනතුරකට මුහුණ දෙන්න වෙයිද කියලා දන්නෙත් නැහැ. පාරේ දිගටම ගස් කඩන් වැටලා කියලා ආරංචි. ඒවා අයින් කරනකම් ට්‍රේන් එක යන්න විදිහක් නැහැ. හරිනම් අපි දැන් මේ වෙද්දී කොටුවේවත් ඉන්න ඕනි. ඉතින් නමුත් තාම අපි ට්‍රේන් එක ඇතුළේ ආරක්ෂිතයි. ඒත් ඉතින් බලමු මොකක් වෙයිද කියලා. පාන්දර 2ට අපි ට්‍රේන් එකෙන් බැස්සා. හොඳටම බැස්සයි. උණගයි එක අපේ පික්මි එකක් දාගෙන ගෙදර එන පිටත් වුණා. ඇත්තටම ගොඩක් හිමින් සැරේ පරිස්සමට ආවේ. මොකද අතු කඩන් වැටිලා, ගස් කඩන් වැටිලා උණගත් එක්ක ඇත්තටම එන්න අමාරුයි. ඇත්තටම කළුතර බෝධිය දකිද්දි තමයි අපිට පොඩ්ඩක් හිතට සතුටක් දැනුනේ. රටට ලොකු ව්‍යසනයක් වෙලා තියෙන්නේ. ගම් වතුර ගැලීම් නායෑම් හේතුවෙන් ජනතාව අවතැන් වෙලා ඉන්නේ. ඇත්තටම සෑහෙන දුකයි. ඒත් එක්කම අපිට සතුටුයි කරදරයක් නැතුව ට්‍රිප් එක මේ විදිහට අවසන් කරන්න ලැබිච්ච එකට. ඉතින් පාන්දර 4 වෙද්දී අපි කළුතර ටවුන් එකට ගියා. ගෙවල් වලට අපි කට්ටියම යද්දී 5 විතර වුණා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි.